ඔය පොත් අරන් ඉගෙන ගන්න මහරකෙක් ඉන්නේ යකෝ මේ ලංකාවේ ජීවිතේ එහෙම එකෙක්වත් හොයන්න බෑ. වෙන කොහේ හරි පොඩි පන්තියක ඉන්නකේ තොපේ නෝට් අරන් ඉගෙනගෙන උන් ඉහළට යයි කියලා තොපි හිතනවද? ජීවිතේට වෙන්නේ නැහැ. තොපි දෙන්නේ ආයි උන්ට තියෙන මේකට නේ තොපි පොරත්තර දෙන්නේ. අපි මේක පැන්න දැන් අපි නිකන් ගේමන්නේ අපි දෙයලා අපිට සත පහ වැඩ නැහැ කියලා තොපිට කෙලවෙනවා. ඉක්මනට හොයාගෙන ඒ පොත් ටික තියාගෙන මම එදත් උඹලට කිව්වා ලඝු ඕන. තොපිට ලඝු එන්නේ ටික වුණා ලඝු දැන් ලඝු නෝට් එක තියාගෙන මම එදා කිව්වා මේ කලින් මම කිව්වා. ලඝු නෝට් එක තියාගෙන සංඛ්‍යානේ තියාගෙන සම්භාවිතාව තියාගෙන. අනිවාර්යයෙන්ම ඒ ටික තියෙන්න ඕනේ. පස්සේ කාලෙක උඹලට සිතක් වෙයි. මම කියනවා පුළුවන් නම් ඕ ලෙවල් නෝට් එක බලපං. ඒක තොපි නෝට් එක බැලුවොත් මාර වාසියක් වෙනවා. තමන්ගේ නෝට් එක කොච්චර ඔය ඕ ලෙවල් එහෙම් පිටින් ඔය සංඛ්‍යානෙමයි තියෙන්නේ. ආයි කතා කරන ඔකමයි තියෙන්නේ. තොපි මම එදත් කිව්වේ යකෝ නිල් පාට පොත පෙරලා පියවකෝ. මේ එන්නේ නැද්ද කියලා බලපං. මම එදා පෙරළුවා නේ. මම මේ ක්ලාස් එකේ පෙරළුවා. අන්තිම පිරිය පෙරළුවා. මේ අන්තිම පිරිය බලලා නම් වෙන්නේ අන්තිම ගාන කියපං. මධ්‍යස්තේ චතුර්ථක මධ්‍යයන්නේ ඔක්කොම අහනවා. තොපිටත් කරන්න පුළුවන්. යකෝ වගුවක් දීලා ඔක්කොම ටික අහනවා. ඕන බලපියෝ නැද්ද කියලා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරේ ඊට වඩා දෙයක් තියෙනවා. පොඩි දෙයක් තියෙනවා. හැබැයි අර ඔක්කොම ඕ ලෙවල් ටික මමත් කරනවා. සියලුම දේවල් ටික කරනවා. සියලුම දේවල් ටික මම කරනවා. එතකොට තොපි උඹලගේ නෝට් එක තිබ්බනම් සිරානේ. හරි ඇති. ඒස දෙන්න එපා. සම්භාවිතාවත් ඒ වගේ දෙන්න එපා ඒක.